පාරම්පරික දේශීය සහල් වර්ග 5ක් උපයෝගී කරගෙන හර්බිලොන් බ්‍රෑන්ඩ් එක යටතේ එන චයිල්ඩ් ග්‍රෝත් පොරිජ් එක. ඒ කියන්නේ මේක සකසලා තියෙන්නේ විශේෂයෙන්ම කුඩා දරුවන් අඩු බර සහිත කුඩා දරුවන් වෙනුවෙන්. ඒකම සහ අනිත් කුඩා දරුවන් වෙනුවෙන් තමයි මේ පොරිජ් එක එහෙම නැත්නම් මේ කැඳ මිශ්‍රණය සකසලා තියෙන්නේ. අපි බලමු මේකේ අන්තර්ගත වෙලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් සහල් වර්ග සහ ඊට අමතරව එකතු කරලා තියෙන ද්‍රව්‍යයන් මොනවද කියලා. මේක එකතු කරලා තියෙනවා සුවඳැල්, කුරුළුතුඩ, මාවි, බටපොළල්, ගෝනබරු, ගොටුකොළ, මුරුංගා සහ මුං. මේ ටික තමයි මේකේ එකතු කරලා තියෙන්නේ. මොකද මුරුංගා කියන ඒකේ කොළ ටික අපි ඩිහයිඩ්‍රේට් කරලා එකතු කරලා තියෙනවා. මුං යටත් ඒ විදිහට අපි වියලලා මේ සියලුම හාල් වර්ග අපි ඒක ඉතාමත්ම පිරිසිදුවට සකසලා තියෙනවා. මේකේ පොඩි ඔයගලන්ට පෙනේ පොඩි කෑලි හැටියට තියෙන්නේ. ඉතින් මේකේ කිසිම වෙලාවක මේක අපි එක අන්තර්ගත කරලා නැහැ මේකට. කිසිම රසකාරකයක් කල් තියාගන්න දේවල් වර්ණක කිසි දෙයක් නැහැ. මේක සම්පූර්ණයෙන්ම අපේ දේශීය නිෂ්පාදනයක් විතරයි. මේ හර්බිලොන් නිෂ්පාදන සියල්ලක්ම අපේ දේශීය නිෂ්පාදන. මේක කැඳ එකක් හැටියට පිළියෙල කරගන්න එක තමයි මේකේ සාමාන්‍ය ප්‍රොසෙස් එක වෙන්නේ. නමුත් මේකේදී අද අපි මේ කැඳ පැකට් එක එහෙම නැත්නම් අපි කියනවා මේ පොරිජ් පැකට් එක මේ දරුවන් වෙනුවෙන් සැකසූ පොරිජ් පැකට් එක උපයෝගී කරගෙන අපිට පුළුවන් රසවත් අතුරුපසක් හරිගස්ස ගන්න. ඒක අපිට සීරියල් එකක් හැටියටත් හරිගස්ස ගන්න පුළුවන්. දැන් මම මෙතනදී අද පිළියෙල කරන්න යන්නේ රසවත් හදාගන්න පුළුවන් සීරියල් පුඩින් එකක්. දැන් මේ මිශ්‍රණය උපයෝගී කරගෙන මේකට තව අමතර දේවලුත් එකතු කරලා හරිගස්ස ගන්න පුළුවන් පෝෂණ ගුණයෙන් ඉහළ සීරියල් පුඩින් එකක් තමයි පිළියෙල කරන්න යන්නේ. ඉතින් බලමු මොනවාද අපිට මේක සකස ගන්න අවශ්‍ය වෙන්නේ කියලා. අපිට අවශ්‍ය වෙනවා වියලි මිදි ටිකක්, කජු, රටඉඳි, ලුණු ටිකක් රසම, සීනි ස්වල්පයක්, තල ඇට කිහිපයක්, ඒකම බටර් සහ මී පැණි. ඒකම කිරි අවශ්‍ය වෙන ෆ්‍රෙෂ් මිල්ක් එක තමයි මෙතෙන්දී අපි අරන් තියෙන්නේ. සහ වැනිලා ස්වල්පයක් ඕනවා. දැන් මෙතනදී ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් අපිට පොල් කිරි උනත් භාවිතා කරන්න පුළුවන්. කිසිම වරදක් නැහැ. නමුත් අර අපි හදන එකේ හොඳ කිරි රසයක් එන්න. මොකද මේ හාල් එකතුවෙන් එන කිරි රසය තවත් වැඩි කරන්න අපිට ෆ්‍රෙෂ් මිල්ක් එක ප්‍රයෝජනවත් වෙනවා. අපි දැන් සූදානම් වෙන්නේ ආහාරය පිළියෙල කරන්න. ඒකට ඉස්සෙල්ලා මම පොඩි දෙයක් තියෙනවා පෙන්නන්න. මම හර්බිලොන් ප්‍රොඩක්ට්ස් වල තියෙන විශේෂත්වය තමයි අපිට පුළුවන් මේක එයාටයිට් කන්ටේනර් එක උනත් අසුරන්න. නමුත් අපිට ඒක ඉක්මනට ඒක හොයාගන්න බැරි නම් හරිම ලේසි අපිට තියෙන මේකේ විවෘත කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මේ පොඩි ස්ට්‍රිප් එක අයින් කරලා ඊට පස්සේ සිප්ලොක් බෑග් එකක තියෙන නිසා මේක හරි අපිට පහසුවෙන් විවෘත කරගන්න පුළුවන්. විවෘත කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට අරගෙන නැවත මේක සීල් කරලා තියන්න පුළුවන්. ඉතින් ඒකත් ලොකු පහසුවක් අපිට හරිගස්ස ගන්න දේවල් වලට. අපි දැන් බලමු කොහොමද මේක හරිගස්ස ගන්න කියලා. අපේ මේ පුඩින් එක, සීරියල් පුඩින් එක අපි මේ පැකට්ටුවේ තියෙන මිශ්‍රණයෙන් මම දැන් ගන්නවා මේස හැඳි 4ක විතර ප්‍රමාණයක්. හොඳට පුරවපු මේස හැඳි 4ක් අපිට මේකේ මේස හැඳි 4ක් 5ක් අතරට එකතු කරගන්න පුළුවන්. ඒක අපි හරිගස්සන ප්‍රමාණය අනුව. මොකද මේක ඉක්මනින්ම උකු බවට පත් වෙනවා. ධන මිශ්‍රණයක් බවට පත් වෙනවා. මේකට මම එකතු කරගන්නවා ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්. මේ ෆ්‍රෙෂ් මිල්ක් එකෙන් තමයි මම මේක පොඩ්ඩක් දිය කරගන්නවා. ඉස්සෙල්ලා පොඩි ප්‍රමාණයක් දාලා පොඩ්ඩක් දිය කරගන්නවා. මොකද කැටි ගැසෙන්නේ නැති වෙන්න. තාම මම ලිප ඔන් කරලා නැහැ. කරන්නේ නැතුව ඒකත් කරගත්තා. පොරිජ් මිශ්‍රණයයි ඒකම කිරි. අපි සාමාන්‍යයෙන් කිරි කෝප්ප 2ක විතර ප්‍රමාණයක් එකතු කරගන්නවා. මේක දිය කරගන්න. ඒකටම මම එකතු කරගන්නවා සීනි ටිකක්. මොකද මේක මම කිව්වා පුඩින් එකක් කියලා. මෙතෙන්දී ඔයගලන්ට රතු සීනි තියෙනවා නම් රතු සීනි එකතු කරගන්න පුළුවන්. දැන් මම මෙතෙන්දී නම් සුදු සීනි. ඒකත් රස අනුව අපිට අවශ්‍ය රසය අනුව එකතු කරගන්න. මෙතන මම සීනි හැඳි 3කට
ආසන්න ප්‍රමාණයක් එකතු කරගන්නවා. රස බලලා මදි නම් නැවත සීනි ටිකක් එකතු කරගන්න. මේකත් හොඳින් කලවම් කරගන්න ඕනේ. ලුණු බොහොම ස්වල්පයක් අපි කියනවා පින්ච් එකක් කියලා. මෙහෙම ඇඟිලි තුඩු වලට හවු වෙන ප්‍රමාණය ලුණු ස්වල්පයක් එකතු කරගන්න. දැන් තමයි අපි අපේ ලිප ඔන් කරගන්න ඕනේ. විශේෂයෙන් කියන්න ඕන ලිප ඔන් කරලා අපි නොනවත්වම් එක හැඳි ගන්න ඕනේ. මේක එකට එකතු වෙන අපි කියන තලපයක් වගේ එන ප්‍රමාණයට මේ කිරි ටික හිඳිලා මේ ඔක්කොම එකට එකතු වෙන මට්ටමට එන්න ඕන. ඊට පස්සේ තමයි අපි අනිත් දේවල් එකතු කරන්නේ. මේකට දාන්න තියෙන පළකිරි ටික සහ බටර්. හරි. දැන් අපි ලිප ඔන් කරගන්න ඕන. ඉස්සෙල්ලා අපි මැද ගින්නේ මේක හරි ගස්ස ගන්න ඕන. මේක නොනවත්වාම හැඳි ගන්න ඕන. මේක තරමක් අපේ අතට දැනෙනවා. තරමක ඝනකම වෙනකම් හැඳි ගන්න ඕන. ඊට පස්සේ තමයි අපි මේකට අවශ්‍ය පළතුරු එතකොට මෙතන මම සූදානම් කරගෙන තියෙනවා බටර් තේ හැන්දක ප්‍රමාණයක් එකතු කරන්න ඕන. ඒ ටික එකතු කරන්න මේක යම් සාමාන්‍ය ඝනකමකට එනකොට තමයි මිශ්‍රණය. දැන් ඔයගලන්ට පේනවා මේක දැන් චුට්ට උක්කු වේගෙන එනවා. දැන් ඒ අතරට මම දැන් වැනිලා ටිකක් එකතු කරගන්නවා. වැනිලා තේ හැඳි භාගයක් විතර. මේක හොඳට උක්කු වෙනකන් හැඳි ගන්න ඕන. දැන් උක්කු වෙමින් පවතිනවා. මේකට දැන් මම එකතු කරගන්නවා වියලි මිදි ටිකක්. සීනි මම අඩුවෙන් දැම්මේ වැඩියෙන් වියලි මිදි ටිකක් එකතු කරගන්න ඕන නිසා ඒකම රට ඉඳි ටික. රෝස්ට් කරගත්ත කාජු ටිකක්. දැන් මේක පේනවා ඇති මේක ටික ඔක්කොම එකට එකතු වෙන ස්වභාවයක් තියෙනවා මේ විදිහට. මෙතනදී මම දැන් බටර් තේ හැන්දක ප්‍රමාණයක් එකතු කරන පොඩි ප්‍රමාණයයි. බටර් තේ හැන්දක් එකතු කරා. විශේෂයෙන්ම කියන්න ඕන මේක අර කුඩා දරුවන්ට අඩු බර සහිත කුඩා දරුවන්ට ඉතා යෝග්‍ය වෙන්නේ. මොකද ඒ එකතු කරලා තියෙන මාවි සුවඳල් බටපොළල් ඒවා ඒ වගේ හාල් වලින් දරුවන්ගේ ශක්තිය වර්ධනය කරනවා. මේක ඉතින් කුඩා දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටිය අයටත් සුදුසුයි. විශේෂයෙන්ම සුදුසු වෙන්නේ කුඩා දරුවන්ට. මේ විදිහට අපි මේක දැන් එකසෙමින් අවතිනවා. කොහොම එකට එකතු වෙන ඩෝ එකක් හැටියට ආවම මේක අපි ලිපෙන් ඉවත් කරගන්න ඕනේ. අපි එකට එකතු වෙනවා. මේකේ හොඳ කිරි සුවඳ කෙනවා. අපි ෆ්‍රෙෂ් මිල්ක් එකකින් හරි ගස්සපු නිසා ඒක මම බටර් ටිකක් එකතු කරා. දෙනොත් වඩාත්ම කිරි රසයක් එනවා. මේ හාල් වල තියෙන කිරි රසයත් එක්ක අපි එකතු කරපු කිරි සහ බටර් වලින් හොඳ පෝෂණ ගුණයකුත් එකතු වෙනවා මේ සීරියල් පුඩින් එකට.
මේකට තමන් කැමති නම් ඕනම පියලි ඩිහයිඩ්‍රේට් කරපු ෆෘට්ස් මොනවා හරි තියෙනවා නම් ඒ දේවල් දුන්නත් එකතු කරාට වරදක් නැහැ. හරි, දැන් අපේ සීරියල් පුඩින් එක අවසන් වෙන්නේ මෙන්න මේ විදිහට එකතු කොමකට එකතු වෙනවා. මේක අපි ලෑල්ලක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බෝල් එකකට දාගන්නත් පුළුවන්. නැත්නම් අපි බටර් චුට්ටක් ගාගත්ත මේ වගේ දීසියකට තල ඇට ටිකක් වෙනම ඒකේ පොඩ්ඩක් අතුර ගන්නවා. මේකෙන් ලිපෙන් ඉවත් කරන්න ඉස්සෙල්ලා ප්ලම්ස් චුට්ටක් නැවත එකතු කරගන්නවා. මොකද අපි අර ටික ගොඩක් කුක් වෙලා තියෙන නිසා මේක දැක්කමත් එතකොට ලස්සනයි. ප්ලම්ස්ුයි කජු චුට්ටකුයි එකතු කරගන්න. බලන්න අපේ බෝල් එකට දාන්න ඉස්සෙල්ලා ලිපෙන් මේ විදිහට හොඳට තදින් තුනී කරගන්න ඕනේ. බටර් පොඩ්ඩක් ගා ගන්න ඕනේ හැන්දේ පිටිපස්සට. මොකද නැත්තම් මේකේ පොඩ්ඩක් හැන්දේ ඇලෙන්න බලනවා. මේ විදිහට හොඳට තද වෙන්න තුනී කරලා ටික වෙලාවක් තියලා විනාඩි 3-4කට පස්සේ මේක පිට අනිත් පැත්ත හරවන්න පුළුවන් තමන් කැමති භාජනයකට. හරි, අපි දැන් මේ පුඩින් එක අනිත් පැත්තට අන්මෝල්ඩ් කරන්න යන්නේ. මෙහෙම ප්ලේට් එකක් මෙහෙම තියලා again හරි, අපේ දැන් පුඩින් එක අපි අන්මෝල්ඩ් කරා. මේකට අපිට පුළුවන් මී පැණි ටිකක්, කිතුල් පැණි ටිකක්, එහෙම නැත්නම් මේ වෙළඳ පොලේ තියෙන මේපල් සිරප් කියලා ඒන් ටිකක් එකතු කරගන්න පුළුවන්. හැමතිස්සෙම අපි ලේසියෙන් හොයාගන්න පුළුවන් දේ මී පැණි ටික. මී පැණි ටිකක් අරගෙන අපි මේක ලස්සනට පොඩ්ඩක් හිටින්න මේක වටේට තනින් තනට පොඩි දරුවා ආසයි පැණි රසට. පොඩි දරුවන්ට පැණි රස දුන්නට ප්‍රශ්නයක් නැහැ, විශේෂයෙන් මේ පැණි වගේ දේවල්. මේකට තවත් අපි අලංකාර කරගන්නවා. මේක ලස්සනට අපි ගානිෂ් කරගන්නවා. මොකද අපි ආහාරයක් ඉස්සෙල්ලම ගන්න අපේ ඇස් දෙකෙන්. ඒක නිසා දැන් මේකේ තියෙන ගුණයත් එක්කම මේ අලංකාර බවත් වැඩි වුණාම රස ගුණ සුවඳ ඔක්කොම කැටි කරගත්ත ඩෙසර්ට් එකක් තමයි මේ සීරියල් පුඩින්. කියන්නේ පුඩින්. සීරියල් පුඩින්. මෙතනදී අපි මේක තවත් අලංකාරවත් කරගන්න අපි ස්ට්‍රෝබෙරි ටිකකින් මේක අලංකාර කරගන්න. අපි මේක ස්ට්‍රෝබෙරි සහ කජු එකකින් අලංකාර කරගන්න. මේ විදිහට මේ තියන්නේ අපි අවසන් කරගත්ත අපේ චයිල්ඩ් ග්‍රෝත් පොරිජ් එකෙන් හරි ගස්සගත්ත පුඩින් එක. එහෙම නැත්නම් අපි කියනවා මේකට සීරියල් පුඩින් එකක් කියලා. මේකට ඉතින් ඔයගලන්ට පුළුවන් තමන් කැමති තව ටිකක් කජු ඕන නම් කජු ටිකක්, තල ඕන නම් තල ටිකක් තමන් කැමති විදිහකට මේක අලංකාර කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ අවසන් නිමා.